තුමා මාර කිව්වේ මේ රුපියල් මේ 50000 දෙනවනේ ගෙවල් වල මේ බඩු මුට්ටු ගන්න. ඔව් ගෘහ කුසියේ මුල්තැන්ගේ බඩු මුට්ටු එමතුමා දැන් ගෙවල් වල මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගහගෙන ගිය හැටි විනාශ වෙච්ච හැටි අපි හැමෝම දැක්කනේ. ඊට වඩා සහනයක් මේ ජනතාවට කරන්න බැරිද මේ? මොකද දැන් ගේ හදා ගන්න ලක්ෂ 50යි ගේ ඉඩම ගියයි කෝටියයි. දැන් අර අනිත් බඩු මුට්ටු ගෙදර තිබුණු විදුලි උපකරණ දරුවන්ගේ කබඩ් පොත්‍රාක් ඇඳන් ඒ වගේ ගන්න 50000කින් බැහැ කියන ඉල්ලීමක් තියෙනවා හැමතුම. ඇයි ඊට වඩා මුදලක් යොමු කරන්න බැරිද වුන් වෙනුවෙන්? ලක්ෂ 18ක් පමණ ආපදාවට ගොදුරුලා ඉන්නවා. එයින් 80000ක් පමණ තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල තමයි ජීවත් වෙන්නේ. ඉතින් කවදාවත් ආපදාවකදී නොදීපු තරම් ප්‍රමාණයේ සහන අපේ රජය විසින් ලබා දීලා තියෙනවා. මම හිතනවා මාධ්‍යවේදීන් හැටියට ඔබ ඒක පිළිගන්නවා ඇති කියලා. මේ තරම් සහන ප්‍රමාණයක් කිසිදු ආපදාවක කිසිදු රජයක් ලබා දුන්නේ නැහැ. තිබුණු මීට කලින් ලබා දීපු ප්‍රමාණය අපි වැඩි කළා. ඒව ලබා ගැනීමට තිබුණු බාධා සැලකියුතු මට්ටමකට ඉවත් කළා. ඉතින් මේ රුපියල් 50000 අතර රුපියල් 25000ක් ලබා දෙනවා ගේ සුද්ධ පවිත්‍ර කරගෙන යන්න පුළුවන් කෙනෙකුට ඉස්සලා ගෙදරට යන්නට. රුපියල් 50000ක් ලබා දෙනවා මුළුතන්ගේ උපකරණ ඇතුළු ජීවිතය ආරම්භ කිරීම සඳහා ප්‍රවේශයක් ගන්නට. එතකොට රුපියල් 75000ක් ලබා දෙනවා. ඒ 75000න් ජීවිතය ආරම්භ කරන්න අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිබෙන්නේ. ඉතින් මේකත් එක්ක තව එකතු වෙනවා ඔවුන්ගේ ගොවිතැන් හානි වුණා නම් වීවගාවන් හානි වුණා නම් හෙක්ටාරයක රුපියල් ලක්ෂ 2ක් ලබා දීමට. ඒ යන කෙනාගේ කර්මාන්තයක් හානිලා තිබෙනවා නම් මම කිව්වා රුපියල් ලක්ෂ 2ක් අපි ලබා දෙනවා. ඊට අමතරව තව සහන ණය ප්‍රමාණයක් ලබා දෙනවා. ණය ගෙවීම් කාල සීමාව අත්හිට වෙලා තිබෙනවා. සත්තු ගොවිපලක් තිබෙනවා නම් ඒ නිර්ණායක වලට යටත්ව ලක්ෂ 2ක් ලබා දෙනවා. මේ ආදී හැටියට අපි ඒ අයගේ ජීවනෝපාය සඳහා යම් මුදලක් ලබා දෙනවා. ඒටත් අමතරව ජීවත් වීම සඳහා අනිත් එක මේ ලබා දෙන ජීවත් වෙන්නත් දැන් ජීවනෝපාය අහිමි වෙලා ඔක්කොම තියෙන ජනතාවකට ජීවත් වෙන්නත් රුපියල් 50000 ගානේ තව මාස 3ක් දක්වා දෙසැම්බර් ජනවාරි පෙබරවාරික ලබා දෙනවා. ඉතින් දෙන්න පුළුවන් සහන ලබා දීලා තියෙන්නේ ලබා දීමින් තියෙනවා. ඉතින් ඔබ දන්නවා අපි බාරගත්තේ රට සහ පෞගේ අවුරුදු ඇතුළතදී අපි භාණ්ඩාගාරගෙන ආපු තැන මුදල් කළමනාකරණය කරලා මේ ජනතාවට උපරිම වශයෙන් සහන සලසන් තමයි කටයුතු කරන්නේ. ඇත්ත සමහර කෙනෙකුට තමන්ගේ අහිමි වෙච්ච දේපල ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට තමන්ට අහිමි වෙච්ච ප්‍රමාණය මීට වඩා අඩු වෙන්නත් පුළුවන්. අපි රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන්නේ පූර්ණ නිවාසානියක් වෙනුවෙන් ඒ හැම ගෙදරක්ම රුපියල් ලක්ෂ 50ට වටිනවම කියන එක නෙවෙයිනේ. කෙනෙක්ගේ රුපියල් ලක්ෂ 10ක 12ක ගියක් තියෙන්න පුළුවන්. තව ලක්ෂ 5ක 6ක බඩු තියෙන්නට පුළුවන්. හැබැයි රුපියල් ලක්ෂ 50ක් ලබා දෙනවා පූර්ණ හානියක් වෙනුවෙන්. තව සමහර ගෙදරකට ඒ ගෙදර වටිනාකම ලක්ෂ 50ට වැඩි වෙන්නට පුළුවන්. ඉතින් මම හිතනවා රාජ්‍යයක් හැටියට කටයුතු කිරීමේදී ඔබ සාධාරණ තීරුම් ගන්නට ඕන. මේ සියල්ල වැය කරන රටේ ජනතාවගේ බදු මුදල්. බදු වැඩි කරන්නේ නැතුව බදු එකතු කරන යාන්ත්‍රණය ශක්තිමත් කරලා ජනතාව එකතු කරපු බදු මුදල් නිසි කළමනාකාරීත්වයක් සහිතව වියදම් කිරීම තුළ තමයි මේ සහන අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ආපදාව ගස්කල් වලට කඳු වලට විතරක් නෙවෙයි හානි කරේ ආර්ථිකයටත් හානි කළා. එවැනි ආර්ථික තත්ත්වයක් තුළදී ජනතාව රැකබලා ගනිමින් ඒ ජනතාවට ආර්ථික ජීවිතයට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය කරන පහසුව තමයි රාජ්‍ය සැලසුම් කරමින්